වාසනාවන්ත සුබ දවසක් හැම දිනාටම. මම දන්නවා ඔයා මග බලාගෙන ඉන්නවා කියලා. ඔයාගේ නමේ තේරුම දැනගන්න. නමේ තේරුම අහලා ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබුණා. ඒවට උත්තර ලබා දෙන්නයි අද මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉස්සෙල්ලාම නම ශ්‍රියංගා. ශ්‍රියංගා කියන්නේ වාසනාවන්ත අංග වලින් යුත් තැනැත්තිය කියන එක. ඒ වගේම තවත් නමක් තමයි සුනේත්‍රා මදුවන්ති. සුනේත්‍රා කියන්නේ ඊටාම යහපත් නැත්නම් ලස්සන නෙත් ඇති. එහෙම නැත්නම් ඊටාම යහපත් දැක්මක් ඇති තැනැත්තිය කියන එක. සුනේත්‍රා මදුවන්ති කියන්නේ ඊටා යහපත් නෙත් ඇති. එහෙම නැත්නම් ඊටාම යහපත් දැක්මක් ඇති මිහිරි ලෙස කතා කරන තැනැත්තිය කියන එක. චන්දන කියන්නේ සඳුන් වලට. සඳුන් සිසිල් බව ඔබ දන්නවා. සඳුන් සිසිලයි, ඖෂධීය ගුණයෙන් යුක්තයි, ඒක පූජනීයයි. සාහිත්‍යයේ සඳුන් ගස ගැන කතා වෙනවා. ඔබ එවන් තැනැත්තෙක්. ඊටාම සෞම්‍ය ගති ලක්ෂණ ඇති තැනැත්තෙක්. දීපානි කියන්නේ පහනට. දීපය කියන්නේ පහනට නැත්නම් ප්‍රදීපයට පහන ආලෝකමත් බව ලබා දෙනවා. මුළු ලෝකෙම අඳුර නිවනවා. එතකොට දීපානි කියන්නේ පහනක් වැනි තැනැත්තිය කියන එක. ඒ වගේම දීපානි සුරංගිකා කියන්නේ පහනක් වැනි ඒ වගේම දිව්‍යමය අංග ලක්ෂණ තියෙන තැනැත්තිය කියන එක. සේනානි කියන්නේ ඇත්තටම සේනාවක මේ සේනාවක බලය ඇති. එහෙම නැත්නම් නායකත්වයේ ඇති තැනැත්තිය කියන එක. ඊට පස්සේ තවත් නමක් මේක විදේශීය නමක් ඩොරින් ලලිතා. ඩොරින් කියන්නේ දෙවියන්ගේ ත්‍යාගය කියන එක ඩොරින් කියන්නේ. එතකොට ඩොරින් ලලිතා කියන්නේ දෙවියන්ගේ ත්‍යාගයක් වැනි ඒ වගේම ඊටාම ලාඩිත්වයෙන් යුත් තැනැත්තිය කියන එක. එතකොට ශාමිකා කියන්නේ සංසුන් එහෙම නැත්නම් ශාන්ත ගති පැවතුම් ඇති තැනැත්තිය කියන එක. දිනේෂ් කියලා නමක් තේරුම අහලා තිබුණා. දිනේෂ් කියන්නේ සූර්යා. දිනයට අධිපති. එතකොට දිනේෂ් කියන්නේ සූර්යා නම් සූර්යා ඊටම තෙදවත් වගේම බලවත් විශාල ශක්තියෙන් යුක්ත කෙනෙක්. ඉතින් දිනේෂ් කුමාර කියන්නේ සූර්යා වැනි තෙද බල ඇති රාජකීය පුත්‍රයා කියන අදහස. ඊට පස්සේ උමේෂා කියලා නමක් එනවා. උමේෂා කියන්නේ හින්දු සාහිත්‍යයේ බොහොම සඳහන් වෙනවා පාර්වතී දේවිය. පාර්වතී දේවිය. එතකොට උමේෂා කියන නමේ තේරුම පාර්වතී දේවිය කියන එක තමයි. ඊළඟ එක නිමන්ති කියන්නේ සම්පූර්ණ එහෙම නැත්නම් පරිපූර්ණ කියන අදහස. සියල්ල ඊටාම අවසානයේ දක්වා කිරීමේ හැකියාව ඔබ සතුයි. ඒ නිසා නිමන්ති නමට අනුව නිමන්ති කියන්නේ සම්පූර්ණ පරිපූර්ණ තැනැත්තිය කියන එක.